දැන් ඉතින් අද අපේ මේ ගැඹුරු ගවේෂණය ආරම්භ කරද්දි මට හරිම අපූර්ව ප්‍රශ්නයක් තියෙනවා අහන්න. යක්ෂයෙකුට පුළුවන් නම් ඇසිපිය ගහන මොහොතකින් සෝවාන් වෙන්න, ඒ කියන්නේ පළමු මාර්ගඵලයට පත් වෙලා නිවන් මාගේ පළමු දොරටුව විවෘත කරගන්න. ඇයි මේ ලෝකේ තියෙන දියුණුම මොලේ තියෙන මිනිස්යන් වෙන අපිට ඒක කරගන්න බැරි? ඔව් ඒක තමයි මේ සමස්ත මාතෘකාව ඇතුලේ තියෙන ගැඹුරුම තැන. බැලු බැලමට මේක මහ පුදුම කතාවක් නේද? අනිවාර්යෙන්ම මම කියන්නේ යක්ෂයෙක් එහෙමත් නැත්නම් අමනුෂ්‍යයෙක් කියන්නේ සාමාන්‍යයෙන් අපායගාමී හෝ දුගතිගාමී තත්වයක ඉන්න ලොකු පීඩනයකින් ඉන්න කොටසක්නේ. හරියටම හරි. හැබැයි අර ධර්මය ඇහුනම ඒ අය ක්ෂණික වෙනස් වෙලා මාර්ගඵල ලබන අවස්ථා අපි මූලාශ්‍රවල ඕනතරම් අහලා තිනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි එයාලගේ තීරණ ගණීමේ වේගය. ඒ කියන්නේ එයාලට අර ඉතන්න කාලයක් නැති නිසාද? ඔව්. එක්කෝ එයාලට තියෙන අතිශය බලවත් බය, එහෙමත් නැත්නම් අන්තගාමී පැහැදීම නිසා හිතේ තියෙන ඝන අන්ධකාරය එක මොහොතකින් කැපිලා යනවා. එයාලගේ ඩික්ෂනරි එකේ මේක හෙට කරමු කියලා වචනයක් නැහැ. ඒක තමයි. හැබැයි මිනිස්සුયો වෙන අපේ තත්වයේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්නේ. අපිට අමාරු වෙන්නේ අපේ හැකියාව නැති නිසා නෙවෙයි, අපේ අර ඇතුලේ තියෙන අමුතුම සෙටප් එක නිසා කියන එකයි අද අපේ මේ ගවේෂණය මූලික අරමුණ වෙන්නේ. ඉතින් මේ ගවේෂණයේදී අපි බලාපොරොත්තු වෙන්නේ මනුෂ්‍ය ස්වභාවය තියෙන ඔය කියන බාධාවන් මොනවද? ඉන් මිදලා සෝවාන් වීමේ අතිමහත් ප්‍රතිලාභ මොනවද? සහ එදිනෙදා ජීවිතය තුළ මේකට ප්‍රායෝගිකව මුල පුරන්නේ කොහොමද කියන එක මූලාශ්‍ර හරහා විමර්ශන කරන එකයි. ඔව් ඒක හරිම වැදගත්. මොකද මේ අපේ සෙටප් එකේ වැරද්ද මොකක්ද කියලා හොයන්න කලින් අපි තීරුම් ගන්න ඕනේ මිනිස්සෙක් වෙනවා කියන එක කොච්චර සුවිශේෂීද කියන එක. අපි දන්නව ධර්මයේ තීරුම් ගන්න අවශ්‍ය කරන හොඳම මොළය, සිහිය සහ නිදහස උපරිමයෙන්ම තියෙන්නේ මිනිස්සෙකුට. අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවනේ ධර්මයේ පුරුදු කරන හොඳම තැන තමයි මනුෂ්‍ය ලෝකය කියලා. හරියටම මට මේ ගැන හිතද්දී අභ්‍යෝචාශ විද්‍යාවේ න අපූර්ව සංකල්පයක් මතක් වෙනවා. අර ගෝල්ඩිලොක්ස් කලාපයේ එහෙමත් නැත්නම් ගෝල්ඩිලොක්ස් සෝන් කියලා එකක් තියෙනව නේද? ඒ කියන්නේ අර ජීවේ පවතින්න පුළුවන් නිශ්චිත දුර ප්‍රමාණය ගැන නේද ඔය කියන්නේ? ඔව් අන්න ඒකම තමයි. යම් කිසි ග්‍රහලෝකයක ජීවය හටගන්නේ නම් ඒක සූර්යයාගෙන් ගොඩක් ඈතින් තියෙන්නත් බෑ. එතකොට අයිස් වෙලා සීතල වැඩි. ගොඩක් ළඟින් තියෙන්නත් බෑ. එතකොට රස්නේ වැඩි. ඒ කියන්නේ ඒක හරියටම නියම දුරින් උෂ්ණත්වයේ ගානට තියෙන තැනක පිහිටන්න ඕනේ. හරියටම හරි. ඉතින් මට හිතෙන්නේ අපේ මනුෂ්‍ය ලෝකයත් අන්නේ ආධ්‍යාත්මික ගෝල්ඩිලොක්ස් කලාපය වගේ දෙව්ලෝකයේ ගත්තොත් සැප සම්පත් වැඩි. ඒ නිසා එහි අයට ධර්මය ගැන හිතන්න තියෙන උවමනාව අඩුයි. ඒක ඇත්ත. අනිත් පැත්තෙන් අපායේ හෝ තිරිසන් ලෝකයේ දුක් සහ වේදනාව වැඩි. එතන තියෙන්නේ කොහොම හරි ජීවත් වෙන්න කොහොමද කියන සටන විතරයි. එතනදී ධර්මය ගැන හිතන්න පොඩි හරි නිදහසක් නැහැ. ඉතින් මේ මනුෂ්‍ය ලෝකයේ තමයි මේ සැපත් දුක දෙකම ගානටම බැලන්ස් වෙලා තියෙන මේ යථාර්ථය තේරුම් ගන්න සුදුසුම තැන. ඒත් ඉතින් අපිට මේක කරගන්න බැරි වෙලා තියෙනවා. ඔතනදී අපි තේරුම් ගන්න ඕනේ ලොකුම මනෝවිද්‍යාත්මක කාරණයක් තියෙනවා. ඔය කියන කදිම පරිසරය මනුෂ්‍යයන්ට ලැබිලා තිබුණත් ඒක ඇතුළම හැංගිලා තියෙනවා අපේ පරිහානියට හේතු වන ප්‍රධානතම අවාසිය. ඒ කියන්නේ අපේ මනස නිර්මාණය වෙලා තියෙන විදිය අවුලක් ගනිද ඔය කියන්නේ? ඔව් මනුෂ්‍යයන්ට මේ මගේ කියන ආසාව, කම්මැලිකම සහ විශේෂයෙන්ම වැඩ පරක්කු කිරීමේ, ඒ කියන්නේ අර ප්‍රොක්‍රැස්ටිනේෂන් කියන පුරුද්ද ලේවලටම කාවැදිලා තියෙන්නේ. මේකට හේතුව තමයි අපිට සාපේක්ෂව සුවදායට ජීවිතයක් තියෙන නිසා අපේ මොළය නිරන්තරයෙන්ම අපිව රවට්ටනවා. අපිට තව ගොඩක් කල් තියෙනවා කියලා. ඒ කියන්නේ අපි අපේම පහසුව නිසා හිර වෙලා වගේ දෙයක් නේද? හරියටම යක්ෂයෙක් ගත්තොත් එයා ඉන්නේ දැඩි පීඩනයක. එයාට ඕනේ කොහොම හරි එකෙන් ගැලවෙන්න. ඒ නිසා එයාට ධර්මය අහුන ගමම් ඒක අල්ලගන්නවා. හැබැයි මිනිහයාට පොඩි කරදරයක් ආවත් ඊළඟ මොහොතේ මොකක් හරි සතුටක් හොයාගෙන ඒක අමතක කරලා දාන්න පුළුවන්. අන්න ඒකයි. ඒ නිසා අපි හැමදේම හෙට කරමු, පස්සේ බලමු කියලා කල් දානවා. මේක නිකම්ම කම්මැලිකමක් නෙවෙයි. මේක අපේ සෙටප් එකේ තියෙන භයානකම මායාව. ඒකෙනම් මටත් හොඳටම දැනෙන දෙයක්. අපි අද කාලේ දිහා බැලුවොත් මේක තවත් තීව්‍ර වෙලා තියෙනව නේද? පැහැදිලිවම. මොකද අපේ අවධානය වෙනතකට හරවන්න මේ බාහිර දේවල් ඕන තරම් තියෙනවා. ස්මාර්ට්ෆෝන් එක, සෝෂල් මීඩියා, රැකියාවේ වැඩ, මේ හොයන එක ආතල් නිසා අපේ හිත නිරන්තරයෙන්ම එළියට දුවනවා. සෝවාන් වෙනව කියන එකට අනිවාර්යයෙන්ම හිත එතලට ගන්න ඕනේ නේ? අනිවාර්යයෙන්ම. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දිශා දෙකකට යන ගමනක්. බාහිර ලෝකේ හැමතිස්සෙම අපේ අවධානය පැහැර ගන්නවා.
ඒකෙන් වෙන්නේ අර අපි කලින් කතා කරපු හෙට කරමු කියන හැඟීමට ලොකු පෝෂණයක් ලැබෙන එකයි. පොඩ්ඩක් ඉන්න මෙතනදී මට ලොකු ප්‍රශ්නයක් එනවා. අපි දැන් මේ ෆෝන් වලටයි සෝෂල් මීඩියා වලටයි බනිනවනේ. හැබැයි තාක්ෂණය මුකුත් නැති කාලෙත් මිනිස්සුන්ට මේක මේ තරම්ම අමාරු වුණා නේද? ඒක ඇත්ත. හැමෝම රහත්ුන්නේ නෑනේ. ඔව්. එතකොට මේ ස්මාර්ට්ෆෝන්ස්ද ඇත්තටම අපිව සෝවාන් වෙනකින් වළක්වන්නේ? මේ තාක්ෂණයට විතරක් ඇඟිල්ල දික් කරන එක සාධාරණද? ඒක ඇත්තටම තීරුම් ගත යුතුම කාරණයක්. තාක්ෂණයට ඇඟිල්ල දික් කරන එක හරිම ලේසි. හැබැයි ඒක ප්‍රශ්නය මතු පිටින් දකින විදියක් විතරයි. තාක්ෂණය කියන්නේ හරියට ලොකු ගින්නකට දාන පිදුරු ටිකක් වගේ දෙයක්. ඒ කියන්නේ එකෙන් ගින්න වැඩි වෙනවා. හැබැයි ගින්න ඇති වෙන්න මූලික හේතුව ඒක නෙවෙයි. හරියටම ප්‍රධානතම බාධාව තමයි අපේ ඇතුලේ තියෙන සංසාරයේ පුරුද්ද. විශේෂයෙන්ම අර සක්කාය දිට්ඨිය කියන කාරණිය. අපි අවුරුදු ගාණක් තිස්සේ ඇතැම් දේවල් හරි කියලා හිතාගෙන ඉඳලා තියෙනවා. ඔන්න ඔතනදී අපි පොඩ්ඩක් නවතිමු. සක්කාය දිට්ඨිය එහෙමත් නැත්නම් ආත්ම දෘෂ්ටිය කියන එක අපි නිතරම අහන වචනයක් නේ. හැබැයි ඇත්තට මේකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඇයි ඒක මේ තරම් ගලවන්න අමාරු වෙලා තියෙන්නේ? සක්කාය දිට්ඨිය කියන්නේ හරිම සරලව කිව්වොත් මේ මම සහ මගේ කියලා ස්ථිර දෙයක් තියනවා කියන දැඩි විශ්වාසය. මේක නිකම්ම සිතුවිල්ලක් නෙවෙයි, මේක අපේ මොලේ පැවැත්ම සඳහා හැදිලා තියෙන මූලිකම ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ අපි භව ගණනාවක් තිස්සේ මේ ශරීරය දේපල මගේ කියලා අල්ලගෙන ඉඳලා තියෙනවා කියන එකද? කවුරු හරි කෙනෙක්ගේ කාර් එක හීරුවොත් තරහ යන්නේ කාර් එකට රිදෙන නිසා නෙවෙයිනේ. ඒක මගේ කාර් එක නිසා. අන්නේ ගැඹුරු බැඳීම ගලවලා දානවා කියන්නේ මොලේත දැනෙන්නේ හරියට තමන්ගේ මරණය සිද්ධ වෙනවා වගේ ලොකු තර්ජනයක් විදියට. මට දැන් ඒක පැහැදිලි. ඒ කියන්නේ බාහිර දේවල් කරන්නේ අය ඇතුලේ තියෙන පරණ පුරුද්දට පෝෂණයක් දෙන එක විතරයි. අනිවාර්යයෙන්ම. මේකත් එක්කම මට තවත් හරිම අපූර්ව කාරණයක් මතක් වෙනවා. අපි ගොඩක් වෙලාවට ධර්මයේ දිහා බලන විදිහෙම ලොකු වැරද්දක් තියෙනවා නේද? අපි හිතන්නේ ධර්මීය පුරුදු කරනවා කියන්නේ හරියට කරන්න ඕනේ බර වැඩක් කියලා. ඔව්. ගොඩක් අය හිතන්නේ නිකන් කන්දක් උඩට ගලක් තල්ලු කරනවා වගේ ශාරීරිකව මහන්සි වෙන්න ඕන දෙයක් කියලා. හැබැයි ඇත්තටම ඒක භෞතික බර ඉසිලීමක් වගේ දෙයක් නෙවෙයිනේ. ඒක ලෝකයේ දකින බලන විදිහ මාරු කිරීමක් විතරයි. හරියටම හරි. ඒක බුද්ධිමය මෙහියුමක්. දැකලා තේරුම් ගන්න එකක්. මට මේක හරියට අර දෘෂ්ටි මායාවක් එම නැත්නම් ඔප්ටිකල් ඉලූෂන් එකක් තියෙන පින්තූරයක් දිහා බලනවා වගේ හැඟීමක් එන්නේ. ඒ කිව්වේ අර රූප දෙකක් පේන පින්තූර ගැනද? ඕ අර සමහර පින්තූර තියෙන්නේ මුලින් බලද්දී අපිට පේන්නේ වයසක ආච්චි කෙනෙක්ගේ මූණක් විතරයි. අපි කොච්චර ඇස් ලොකු කරලා බැලුවත් මහන්සි වුණත් පේන්නේ ඒ ආච්චිවමයි. ඒක ඇත්ත. බලෙන් වෙන රූපයක්ම ඕන්න හැදුවට හරියන්නේ නැහැ. හැබැයි එක පාරටම කවුරු හරි ඇවිත් පොඩි ඉඟියක් දුන්නම අපේ බලන කෝණය පොඩ්ඩක් වෙනස් වුණාම අර හැංගිලා තිබුණ තරුණ ගෑනු ළමයාගේ රූපය අපිට පේන්න ගන්නවා. ඒකට මහන්සියක් දාඩිය දාන ගේම් එකක් අවශ්‍ය උනේ නෑනේ. අවශ්‍ය වුණේ දැක්ම වෙනස් කිරීමක් විතරයි. ඒ උපමාව නම් ඉතාමත් නිවැරදි. අනේ දැක්ම වෙනස් වීම තමයි සෝවාන් වීම කියලා කියන්නේ. ලෝකේ තියෙන්නේ අර ආච්චිගේ රූපය වගේ ස්ථිර මගේ කියන එකක් නෙවෙයි කියන යථාර්ථය එක මොහොතකදී ක්ලික් වෙනවා. ඒ කියන්නේ ඒක අවබෝධයක්. ඊට පස්සේ ආයෙත් කවදාවත් අර පරණ විදිහට විතරගේ පින්තූරේ දිහා බලන්න අපිට බෑ නේද? බෑ. කොහෙත්ම බෑ. ඒ දැක්ම වෙනස් වුණාට පස්සේ කවදාවත් ආයෙත් පරණ විදිහටම ලෝකෙ දිහා බලන්න ඒ පුද්ගලයාට බෑ. සක්කාය දිට්ඨිය බිඳිනවා කියන්නේ අන්න ඒකයි. එහෙනම් මේක හුදෙක් දෘෂ්ටි කෝණය වෙනස් කිරීමක් පමණක් නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි මම අදම මේක කරන්නේ කියලා. ඇයි මේක මේ තරම් හදිසි? ඔව් අර අපි මුලින් කතා කරපු හෙට කරමු කියන ජානමය පුරුද්ද ආයෙත් මතුවෙන්න පුළුවන් නේ. ඒකනේ. ඉතින් මේ කම්මැලිකම කඩාගෙන අදම වැඩේට බහින්න නම් සෝවාන් වුණු ගමන් ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභ මොනවද කියන එක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිලාභ ගැන ගැඹුරින් තේරුම් ගැනීම තමයි මේ ගමනට කෙනෙක්ව තල්ලු කරන ප්‍රබලම මොටිවේෂන් එක දෙන්නේ. ඉතින් අපි මේ ප්‍රතිලාභ එකිනෙක අරගෙන බැලුවොත් පළවෙනි සහ ප්‍රබලම කාරණේ තමයි මරණින් මතු අපායට යාමේ බය සම්පූර්ණයෙන්ම නැති වී යාම. ඒක හිතාගන්නවත් බැරි තරම් ලොකු මානසික නිදහසක්. සාමාන්‍ය මිනිසයන් විදියක අපේ ඇතුළාන්තයේ තියෙන ලොකුම අදෘශ්‍යමාන බය තමයි මරණයෙන් පස්සේ මොනවා වෙයිද කියන එක. ඔව්. අපි කොච්චර සැප සම්පත් මැද්ද හිටියත් ඒ අවිනිශ්චිතභාවය අපිට ලොකු පීඩනයක්. සෝවාන් වුණු කෙනෙකුට ඒ බය සදාටම ඉවරයි. සතර අපායන් සදාටම නිදහස් වෙනවා. හරියටම ඊළඟට දෙවනි ප්‍රතිලාභය තමයි සෝවාන් වුණු කෙනෙකුට උපරිම වශයෙන් නැත්තේ තව ජීවිත 7ක් පමණයි කියන සහතිකය. ඒ කියන්නේ අනිවාර්ය ගමන සෙට් වෙලා ඉවරයි. මට මේක තේරුනේ හරියට අපි කාර් එකක GPS එකක ඩෙස්ටිනේෂන් එක සෙට් කළා වගේ.
යන තැන ඒ කියන්නේ නිවන කියන එක සෙට් වෙලා ඉවරයි. ගමන ආරම්භ වෙලා තියෙන්නේ. ඔව් ඒ GPS උපමාව මරු. ඒකට මම තව පොඩි දෙයක් එකතු කරන්නම්. ඒ GPS එක කොච්චර බලවත්ද කියනවනම් ඒක සෙට් කළාට පස්සේ කවදාවත් වැරදි පාරක ගිහින් ආයෙත් මුලටම එන්න බෑ. ඒ කියන්නේ පාර වැරදුනත් ආය හරි පාරටම එනවා. ඔව් සමහර විට අතරමඟදී පොඩි පාරක් වැරදුවත් ඒ සිස්ටම් එක ඔටෝමැටික් රීකැල්කියුලේට් කරලා කොහොම හරි ඒ නිශ්චිත ගමනාන්තයටම අරගෙන යනවා. උපරිම ආත්ම 7යි කියන්නේ ඒකයි. අසාර්ථක වෙන්න බෑ. දැන් තියෙන්නේ වේගය වැඩි කරන එක විතරයි නේද? හැබැයි මේ කතා කරපු දේවල් ඔක්කොම වගේ අනාගත භවයන්ට සම්බන්ධ දේවල්නේ. මේ මාර්ගඵලය වර්තමාන ජීවිතයට කොහොමද බලපාන්නේ? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. සෝවාන් වීම කියන්නේ අනාගතයට විතරක් දෙන ඉන්ෂුරන්ස් එකක් නෙවෙයි. ඒකින් වර්තමාන ජීවිතයට ලැබෙන බලපෑම අති විශාලයි. ඒ කොහොමද? ප්‍රධානම දේ තමයි බුදුදහම ඇත්තද බොරුද කියන සකිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. අර අපි කලින් කතා කරපු දෘෂ්ටි මායාව වගේ ඇස්සරලා බලනවා වගේ ධර්මයේ තේරෙනවා. ඒ කියන්නේ හිත ඇතුලේ තියෙන අර නොසන්සුන් කුණාටුව සම්පූර්ණයෙන්ම නතර වෙනවා. ඔව්. ඒකෙන් ලැබෙන සැනසීම වෙන කිසිම දෙයකින් ලබා ගන්න බෑ. ඒ කියන්නේ Tamanට Taman ගැනම පුදුමාකාර ආත්ම විශ්වාසයක් එනවා. මට හිතෙන්නේ මෙතනදී අපි තව පැත්තක් ගැන හිතන්න ඕනේ. ඒ තමයි කාලය වටිනාකම. අපි දැන් මේ ජීවත් වෙන මොහොතේ මිනිස්සුෙකුට බුද්ධ ශාසනය පවතින කාලෙක ඉපදෙලා ඉන්නවා කියන්නේ ලොකු සම්පතක් නේ. හරියටම මිනිස්සෙක් වෙනවා කියන එකම කොච්චර දුර්ලභද? ඒ වගේම බුද්ධ ශාසනයක් පවතින කාලෙක ඉපදෙනවා කියන්නේ ඊටත් වඩා දුර්ලභ දෙයක්. මේක හරියට ලොතරැයි දිනුමක් වගේ. අනිවාර්යෙන්ම මේ අවස්ථාව මගහැරුණොත් ආයෙත් කදාද මේ වගේ පරිසරයක් ලැබෙයිද දන්නේ නැහැ. ඇත්තට මේක අහද්දි ලොකු කම්පනයක් ඇති වෙනවා. අපේ අර හිත කරමු කියන කම්මැලිකම නිසා මේක ගිලිහිලා යාවිද කියලා. ඒකනේ. හැබැයි මේ බිය නිසාම කෙනෙක් කලබල වෙලා අද ඉදම්ම මං කැලේකට ගිහින් භාවනා කරනවා වගේ ලොකු ඉලක්ක තියාගෙන දේවල් කරන්න ගිහින් අසාර්ථක වෙන්නත් පුළුවන් නේද? ඔව් ලොකු ටාගට් එකක් තියාගෙන බය වෙන්න එපා. පටන් ගන්න ඕනේ තාම සරල පොඩි දේවල් වලින්. ඉතින් මේ ගමන පටන් ගන්න කෙනෙකුට කරන්න පුළුවන් පළවෙනි පියවර මොකක්ද? මූලාශ්‍රවලට අනුව පළවෙනි පියවර තමයි දවසට විනාඩි 10ක් මේ වෙනුවෙන් වෙන් කරන එක. හරිම සරලයි. ඇස් වහගෙන හුස්ම දිහා බලන එක. හැබැයි මෙතනදී ගොඩක් අයට වෙන ප්‍රශ්නේ තමයි හිත එක තැනක තියෙන්නේ නැහනේ. එක එක දේවල් මතක් වෙනවා. අන්න එතනදී තමයි විශේෂම දේ තියෙන්නේ. හිත වෙනතක යනවා නම් මේකන කලබල වෙන්න අවශ්‍ය නැහැ. ආදන් මගේ හිත දුවනවා කියලා තීරුම් ගැනීම එමත් නැත්නම් දැනගැනීම පමණක් ප්‍රමාණවත්. ඒ කියන්නේ භාවනා කරනවා කියන්නේ හිත හිස් කරන එක නෙවෙයිද? කොහෙත්ම නැහැ. ඒක කළ නොහැකි දෙයක්. ඇත්තටම එතනදී වෙන්නේ තමන්ගේ හිත ගැන තමන්ටම අවධානයක් ඇති වෙන එකයි. හිත දුවනවා කියලා දැනගන්න මොහොතක් පාසා ඔයාගේ සිතුවිලි වලින් වෙන් වෙනවා. ඒක ලොකු පියවරක්. ඊට පස්සේ දෙවනි පියවර විදිහට දක්වන්නේ සීලය හදා ගැනීම නේද? ඒ කියන්නේ බොරු කීම, සොරකම වගේ දේවල් වලින් ඉවත් වෙන එක. ඔව්. ඒකෙන් වෙන්නේ අපේ හිතේ තියෙන අනවශ්‍ය බර අඩු වෙන එක. බොරුවක් කිව්වම ඒක දිගටම මතක තියාගන්න ඕනේ, බයෙන් ඉන්න ඕනේ. මේව නැති වුනම හිත නිදහස් වෙනවා. අර අපි කලින් කිව්ව විනාඩි 10 භාවනාව කරන්නත් මේ නිදහස් හිත ගොඩක් උදව් වෙනවා ඇති. හරියටම හරි. හැබැයි ওই කාරණා දෙකම වැදගත් උනත් ඒ සියල්ලටම වඩා වැදගත් තව එක ප්‍රබල දෙයක් තියෙනවා. ඒ තමයි විචාර බුද්ධිය. විචාර බුද්ධිය ඒ කියන්නේ අපි හැමදේම ප්‍රශ්න කරන්න ඕනේද? ඔව්, නිවැරදිව ප්‍රශ්න කරන එක. ධර්මදේශනාවක් ඇහුවම ඒක අන්දම පිළිගන්නේ නැතිව තමන්ගෙන්ම ප්‍රශ්න කරලා බලන්න ඕනේ. මේක මට අදාළද? මේක ඇත්තද කියලා. ඒ කියන්නේ කවුරු හරි කිව්ව පළියට පිළිගන්න එකෙන් වෙන්නේ අපි තමත් මතවාදයක හිර වෙන එක විතරයි. අනිවාර්යයෙන්ම. අන්න ඒ නිවැරදි විචාර බුද්ධිය තමයි සෝවාන් මාර්ගයේ යන කෙනෙකුට තියෙන්න ඕනේ ප්‍රබලම ආයුධය. ඉතින් මේ ගැඹුරු සාකච්ඡාව සාරාංශ කළොත් යක්ෂයෙකුට පාවා මේක කරන්න පුළුවන් නම් මේ බුද්ධ ශාසනය තියෙන කාලේ ඉපදුණු හොඳට හිතන්න පුළුවන් මොලයක් තියෙන මිනිස්සෙකුට මේක බැරි වෙන්නේ කිසිම හේතුවක් නැහැ. අපිට තියෙන එකම ප්‍රශ්නේ අර අපි කලින් කියපු හෙට කරමු කියන මානසික මායාව විතරයි. ඔව්, ඒක තමයි ඇත්ත. ඉතින් මේ හැමදේම අවසානයේ ඉතිරි වෙලා තියෙන එකම වෙනස මම මේක අදම පටන් ගන්නවා කියන තීරණය ගැනීම පවණයි කියන එක මතක් කරන ගමන් අපි අදට සමුගන්නවා. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ඒ වගේම සමුගන්න කලින් මම පුංචි දෙයක් මතක් කරන්නම්. අපි අද කතා කරපු ඒ හෙට කරමු කියන කම්මැලිකම ගැන නැවතත් මොහොතක් ගැඹුරින් හිතන්න. අපිට තියෙන ලොකුම බාධාව අපේ හැකියාවේ අඩුවක් නෙවෙයි නම් ඒ වගේම අපිට හැමදාම හෙටක් තියෙනෝ කියන එක හුදු මුලාවක් විතරක් නම් අපි මේ හරිම වෙලාවේ එනකම් බලාගෙන ඉන්න ගම මේ මොහොතේ අපිට අත්විඳින්න පුළුවන් කොයිතරම්නම් ගැඹුරු මානසික සුවයක් අපෙන් ගිලිහි යනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.